මේ අයට. සාදු සාදු සාදු. පෙරවන් සරණයි. මේ ඉන්නේ අපේ නිර්වාණාරණේ ස්ටාෆ් එක. ඉතින් අපිට බොහොම ලෙන්ගතුව මේ මෙච්චර කල් පන්සලේ මේ වෙදකම් කටයුතු වලට සහයෝගය ලබා දුන්නා අපේ ස්ටාෆ් එකේ මේ සුමිත් අයියා. මේ ගමේම පවුලක් ඉඩමක් තිබුණේ නැහැ Tamanට ඉන්න කියලා. එක එක තැන් වල තමයි හිටියේ. ඒ නිසා මේ ගමට දෙයක් කරන්න ඕන නිසා අපි රෝගීන් සුවපත් කරලා ලැබිච්ච මුදලින් කොටසක් එකතු කරලා අපි ඉඩමක් අරන් දුන්නා. ඒ වගේම තමයි ලක්ෂ 20ක ඉඩමක් අපි අරන් දුන්නා මේ මුර්තාන ගමේම. ඒ වගේම තමයි මම ඉපදිච්ච ගෙදර අවුරුදු 200ක් විතර පරණ ගෙදරක්. හැබැයි ඒකේ තිබ්බ ජනේල උරුහව හැමදේම හොඳට තිබුණා. ඒ ගෙදර කඩලා මම දුන්නා මේ ගේ හදාගන්න කියලා. ඒතර මේ ගේ తాවකාලික කොටසක් හදාගෙන තියෙනවා. ඒතර සම්පූර්ණ ගයක් හදාගන්න අවශ්‍ය කරන බඩු මුට්ටුත් මම දීලා තියෙනවා. ඉතින් ඉඩමකුත් පූජා කරලා ඒ ගේ හදාගන්නත් අපි බඩු මුට්ටු පූජා කරලා තියෙනවා. එතකොට සමහරව හිතන්නේ අපි වෙදකම් විතරක් කරනවා කියලා. වෙදකම් විතරක් නෙමෙයි. මිනිසුන්ට අපි අමනුෂ්‍ය දෝෂ ඉවත් කරලා දෙනවා. ඒ වගේම ලෙඩෝග සනීප කරලා දෙනවා. ඒ වගේම තමයි පවුල් වල තියෙන ගොඩාක් මේ ගැටුම් මාරවුල් අර්බුද වලට මේ විසඳුම් ලබා දෙනවා. ඒ වගේම තමයි මිනිසුන්ට දියුණුව පිණිස අපි මග පාදලා දීලා තියෙනවා. ව්‍යාපාර වැටිච්ච නැකිටවන්න ඒ විදිහට උදව් කරලා තියෙනවා. ඉතින් මම ගියේ ජෝසප් පාස් විද්‍යාලයට. මම උපතින් කතෝලික මිනිස්සෙක්. එතකොට 3500ක් විතර කතෝලික දරුවෝ තමයි ඉගෙන ගන්නේ ජෝසප් පාස් විද්‍යාලයේ. එතකොට මට උගන්වපු ගුරුවරුන්ටත් ඒ පාසලටත් ගෞරවයක්, ආඩම්බරයක්. මොකද පාසලකින් දරුවෙක්ව බිහි කරන්නේ එළියට ගියාට පස්සේ සමාජයට ගිහිල්ලා වැඩදායී පුද්ගලයෙක් වෙන්න කියලා. Tamanටත් දෙයක් කරගෙන රටට, ජාතියට, ආගමටත් දෙයක් කරන්න කියලා. ඉතින් මට සතුටුයි. මම ඒ ඉගෙනගත්ත පාසලේ ගෞරවය රැක්කා. ඒ ගුරුවරුන්ට ආඩම්බර වෙන්න පුළුවන් මම ගැන ජෝසප් පාස් විද්‍යාලයේ මම ඉගෙන ගත්තේ. කිසිම බෞද්ධ ආభాෂයක් තිබුණේ නැහැ. හොඳට මතක තියාගන්න ගොඩාක් බෞද්ධ ආభాෂයේ බෞද්ධ දහම් පාසල් ගිහිල්ලත් එක එක දේවල් වලට පස්සේ අබ්බැහි වෙලා තියෙනවා. තරුණ පරපුර අද විනාශයි. ඒ නිසා කියන්නේ මේවා මේ Tamanට ආදර්ශයක් කරගෙන තමනුත් යහපත් පුද්ගලයෙක් බවට පත් වෙලා සමාජයට, රටට, ශාසනයට, ආගමට, තමන් ඉන්න ගමට මොන හරි දෙයක් කරන්න පුළුවන් ශක්තියක් තියෙන හොඳ ශක්තිමත් හිතක් තියෙන මිනිස්සෙක් ඉන්න අදිෂ්ඨානයක් ඇති කරගන්න. නිසා මම මගේ ජීවිතේ මමත් යමක් කරගත්ත මට බුද්ධ ධර්මයේ ලැබිච්ච නිසා. නිසා මම කොච්චර කතෝලික වෙලා පල්ලි ගියත්, කොච්චර කතෝලික පාසලක ඉගෙන ගත්තත් මට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහුනේ පොඩ්ඩයි. ඒ ඇහිච්ච ටිකෙන් මම ඉගෙන ගත්තා. ඉගෙනගෙන මම හොඳට ධර්මයේ හෙව්වා. හොයලා ත්‍රිපිටකය අධ්‍යයනය කරලා අවුරුදු 20ක් විතර බණ භාවනා කරලා ඒ ලබාගත් ශක්තියෙන් මම මිනිස්සුන්ට අද විශාල සේවයක් කරනවා. අද රටේ මම ප්‍රසිද්ධ චරිතයක් බවට පත් වෙලා තියෙනවා. මිනිස්සුන්ට අත්‍යවශ්‍යම කරන මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා හැමෝටම මේක කරන්න බෑ. එතකොට ඒ වෙදකම විතරක් නෙමෙයි, මිනිස්සුන්ට ධර්ම දේශනා කරන එක විතරක් නෙමෙයි, අපි මේ වගේ පින්කණුත් කරනවා. ඒ නිසා මම ඉපදිච්ච ගමට යමක් කරන්න ඕන කියලා මට හිතුණා. ඒ නිසා මේ ගමේ තෝරාගත්ත බොහොම නිහතමානී පවුලක් ඒ අයට මේ තැන් වල ඇවිදවිද ඉන්න ඕනේ අවශ්‍ය නැහැ. දැන් Tamanටම කියලා ඉන්න ඉඩමක් තියෙනවා. Tamanටම කියලා ඉන්න ගයක් ලැබිලා තියෙනවා. ඉතින් මේ ඔප්පුව ලබා දීම තමයි මේකේ විවෘත කිරීම අද මේ කරන්න හදන්නේ. මේ ඔප්පුව අපි අද බාර දෙනවා, මේ සම්පූර්ණ සින්නක්කර ඔප්පුව. එතකොට සම්පූර්ණ අයිතිය මේ පවුලට බාර දෙනවා. ඒ නිසා සතුටු වෙන්න මේ වගේ පින්කණුත් අපි මේ නිර්වාණාරණය කරනවා. මේක සමාජ සේවා ආයතනයක් විදිහට මම රෙජිස්ටර් කරනවා. ඒතකොට කැමති කෙනෙකුට ආධාර උපකාර කරන්නත් පුළුවන්. ඒ දේවල් වලින් මිනිස්සුන්ට නැති බැරි අයට අපි උදව් කරනවා. ඒ වගේම මම තව ලොකු සේවයක් කරනවා. හැම පොයේ දවසකටම මේ මාසේ පොයේ දවසට ගමේ පවුල් 100කට වියලි ආහාර ලබා දෙනවා. ඒක නොනවත්වම කරනවා. ඒ නිසා ගමට දෙයක් කරනවා. ගමට ආලෝකයක් බවට පත් වෙලා තියෙන්නේ සීලක්කන්ද හාමුදුරුවෝ. ඒ වගේම තමයි රටටත් තමන්ගේ ජාතියටත් ආලෝකයක් බවට පත් වෙලා තියෙන්නේ. ඉස්සරහට අපි විශාල පින්කම් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ ලබා දෙනවා මේ ඔප්පුව මේ පවුලට යහපතක් වෙන්න කියලා සතුටින් මේක බාර දෙන්නේ. ඉතාලම සතුටුයි. මට මේ වගේ පින්කමක් කරගන්න හම්බෙච්ච එක ගැන මට ගොඩාක් පුද්ගලිකව සතුටුයි.
හිතාගෙන හිටපු දෙයක් මිනිස්සුයෙකුට නැති බැරි කෙනෙකුට උදව්වක් කරන්න ඕන, ඉන්න තැනක් අරන් දෙන්න ඕන, හදලා දෙන්න ඕන කියන අදහස තිබුණා. ඒක අද සාර්ථක වෙලා තියෙනවා. ඉතින් මම ඊටාම සතුටුයි. කිසිම කුහකකමක් නැතුව මේ ඔප්පුව බාර දෙනවා සම්පූර්ණ අයිතිය අදින් පස්සේ. Terima kasih.